ඔන්න අද කියන යන පොසොන් වීඩියෝ එක මේක තමයි අපේ 17 වෙනි වීඩියෝ එක. ඉතින් අද අපි ලස්සන පන්සලකට යනවා, දන්සල් වඳිනවා. ඉතින් ඔය වගේ දේවල් ගොඩාරියක් වෙන්න තියෙනවා. ඒට අමතරව අපි මේ සැරේ ඩිනර් එකට රස්ම රස ඩෙසර්ට් එකකුයි ස්පෙෂල් ඩිනර් එකකුයි හදනවා. ඉතින් මේ අද හවසට මොනවා වෙයිද දන්නේ නැහැ. ඒ නිසා ටිකටම වීඩියෝ එක බලන්න. ඉස්සෙල්ලාම යන්නේ පන්සලකට. අපි ඔයගොල්ලෝ මතක තියපු සක්ලෝගේ ගියානේ පන්සල් තුනකට. මෙතන යන්නේ එකයි. ඒක මාරම ලස්සන පන්සලක්. ගොඩක් ලස්සනයි ඒක. ඒ නිසා අපි හිතුවා මේකට යන්න ඕනි කියලා. මේක තියෙන්නේ කොහෙද පන්සල තියෙන්නේ ඔක්කොම බලාගෙන ඉන්න. දිගටම අපි දැමම කියන්න. ඒ නිසා දිගටම වීඩියෝ බලන්න. ඉතින් යාළුවනේ ගමන අපි කොහොම හරි ටවුන් එකට ආවා. ඊට පස්සේ අපි මීළඟේ මෙන්න මේ දෙන්න අතර වුණා බයිට් ගන්න. ඒත් එක්කම හඳුන් කුරු පහන් තිරත් ගන්න අපි කඩේට ගියේ. ඉතින් යන ගමනුත් මේ කකා තමයි යන්නේ. ඉතින් අපි යන ප්‍රාන්සල නම් ගොඩක් ලස්සනයි. ඒ නිසා වීඩියෝ එක බලන්න. ඉස්සරහට තමයි හොඳම ටික තියෙන්නේ. ඒ හින්දා බලන්න. අපි පන්සල ළඟට ඇවිල්ලා ඉන්නේ. අර පේන්නේ පන්සල. මේ පන්සල මාර මේ ගොඩක් ලස්සනයි. ඉතින් ඕගොල්ලෝ බලන්න පුළුවන් මේකේ ලස්සන තැන. මේකේ නම එගොඩ දැරිණිගල ශ්‍රී පුරාණ විහාරස්ථාන. දැන් අපි ගිහින් බලමු කොහොමද ඒක ලස්සන කියලා. අපි දැන් හවසට යනවා. මේ තියෙන්නේ ධර්මශාලාව. ඒක අදි දින්කන්නවා ඒ හිතක් එන්නා මේ අපි දැන් මෙහෙම යනවා. ධම්මල සම් වඳිනවා. නැගලා අපි යමු. ගිහිල්ලා යන ගමන් ඉන්නේ හරිම ලස්සන පන්සලක්. ඉතින් අපි මෙච්චර වෙලා බණ හිටියේ. මොකද සීලනේ අද. ඒ නිසා අර මුළු මේ පන්සලට වැහෙන විදිහට ස්පීකර් දාලා තියෙන්නේ. ඒ නිසා මේ අහන් ඉන්න තාසයි. ඔයගොල්ලෝ පුළුවන් නම් අනිවාර්යයෙන් මෙන්න මෙතෙන්ට පොය දවසක හරි සිල් ගන්න හරි හොඳ තැනක්. මාරු. එමයයි. හැබැයි ටිකක් පාර තමයි හොයාගන්න පොඩ්ඩක් අමාරු. මම ඊට කලින් ඇවිල්ලා තිනවා. ඒකයි මං ආවේ. දැන් ඔයගොල්ලෝ බලන්න ඉතින් අපේ නංගිකෝ කියලා. අපේ නංගීට ආවේ නැහැ. යාට එන්න බෑ කිව්ව සහ මේ අපේ ගෙවල් පැත්තේ මල ගියක් වෙලා.
ඉතින් මේ අපේ අම්මලා ඉන්නවනේ සමිතියට ඉතින් යන්නත් එක්ක ඉතින් යන්නත් එපයි. ඒ නිසා දැන් අපි තව මෙහෙමම යනවා දැන් මලගේ දෙට්ටත්. එතකොට නංගි වෙන්නන්න. ඒ නිසා දිගටම වීඩියෝ එක බලන්න. ඕනේ යාළුවනේ අපි ටවුන් එකට ආවා. ටවුන් එකට යද්දී අපිට අයිස්ක්‍රීම් දන්සලක් හම්බුණා. ඉතින් අපි මේ අයිස්ක්‍රීම් එකක් වැඳලා තමයි යන්න හදන්නේ. ඉතින් අයිස්ක්‍රීම් එක ගැන ගත්තා නම් අයිස්ක්‍රීම් එක නතර හයි ගොඩක් අපි ඉතින් එතනට වෙලා පොඩ්ඩක් කකා ඉඳලා චුට්ටක් වෙලා හිටියා. මොකද කකා යන්නත් බෑනේ. ඒ නිසා ඉතින් දැන් මේ කන ගමන් අපි යන ගමන් ඉන්නේ. දැන් අපි යන්නේ බස් එකට. අපි බස් එකට යන ගමන් ඉන්නේ යාළුවනේ. තව ටිකක් මේ තෝසනකට එකේ සෙනග වැඩි හින්දා අපි කියන. ඉතින් යාළුවනේ තෝස දන්සලකුත් තිබ්බා. ඉතින් අපි තෝස දන්සලට ගියේ නෑ මොකද ඒකේ පොලිම් වැඩි නිසා. ඉතින් අපි ආවා හැමම බස් එකට. බස් එකට ඇවිල්ලා බස් ගියාට අපිට හම්බුණා සීනි සම්බල් පාන් දන්සලක්. ඉතින් ඒ සීනි සම්බල් පාන් විතරක් නෙමෙයි තිබ්බේ. තව මේකේ මසාලා ටී වගේ මොන හරි ප්ලේන් ටී වගේ වර්ගයක් දුන්න මට මතකයි. ඒක හරියට පෙන්වන්න උන්නේ නෑ මොකද කන ගමන් වීඩියෝ කරනවා කියන්නේ හරි අමාරුයි. ඉතින් කොහොම හරි ඒකත් කෑවා. ඉතින් ඒකවත් මාරම රසයි. මේ දන්සල් වල දෙන යාළුවනේ ඉතින් පොයේ දවසේ හින්දා බස් නැහැ. ඉතින් අපි ඒ නිසා පයින් තමයි ගියේ. දැන් අපි යන ගමන් ඉන්නේ මල ගෙදර. දැන් යන්නේ අපේ නංගි දැන් ඉන්න මල ගෙදරට. අපි දන්නම කෙනෙක් නැතිලා තියෙන්නේ ඒ නිසා දැන් අපි යනවා. අපි දෙගෙන තව පොඩි දුරයි තියෙනවා. ටටා. යාළුවනේ අපි ඉතින් මල ගෙදර ගිහින් ආවා. ඉතින් ඕගොල්ලන්ට කියන්න දෙයක් තියෙනවා. ඉතින් අපිට මල ගෙදර කිසිම දෙයක් වීඩියෝ කරන්න හම්බුන්නේ නැහැ. ඉතින් අපි හැමම ගෙදර ආවා. අපි ගෙදර ආවා. මෙහෙට හොඳටම වහිනවා මේ. තේරෙනවද ඕගොල්ලන්ට? ඒ කියන්නේ අපි ඇතිවස්සේ නෑ. මේ හුලා නගහ වහිනවා. මාරම වැහිල්ලක් වහින්නේ. නංගි කන ගමන් ඉන්නේ මාත් කනවා. අපි බලමු ඩිනේ කොයි විදිහට කියලා. ඉතින් දැන් අපි කාලේ ඉවරයි. ඉතින් thank you so much අපේ වීඩියෝ එක බලවට. ඉතින් ආයෙ දවස් කාලෙත් වීඩියෝ එකක් අරන් ඉන්න. එතකම් පරිස්සමින් ඉන්න ඔයගොල්ලෝ හැමෝටම. ඒ වගේම ඔයගොල්ලෝ මේ ලැබුවා වූ පොසොන් පොය හැමෝටම සුබම සුබ පොසොන් පොයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ආයෙ දවස් කමමු. bye.